සුබ දවසක් වේවා යාළුවනේ. ඉතින් අද ඇවිල්ලා තියෙන්නේ පට්ටපාලු වලව්වකට. මේකට කියන්නේ අලි වලව්ව කියලා. ඉතින් අපි කතාව දන්නේ නැහැ. ඉතින් මේක අහගෙන අපි ආවේ පේන කොටත් අට්ටක් වැහැල්ලා පට්ටපාලු විදියට තියෙන්නේ. පාරත් කිසිම වාහනයක්වත් යන්නේ නැතුව පට්ටපාලු විදියට තියෙන්නේ. ගේට්ටුවකුත් අහලා තියෙන. දැන් අපි අවසරයක්වත් මොකුත් නැතුව ඇහිල්ලා ඉන්නේ. අපි පට්ට දුරකට ඇහිල්ලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි මේ වලව ඇතුළට ගිහිල්ලා බලමු. අනිවාර්යෙන් රැට එමු. හොඳයි නම් අමතක නොකර subscribe කරන්න. අපි යමු. මම කියන්න දන්නේ නැහැ. මම කියන්න දන්නේ ලයින් එක තියෙනවා නේද ඒකේ? සිරියනවා. මේ නිකන් අතර මොකද කේස් එකක් තියෙනවා. මේ කැමරාත් මේ හයි කරලා තියෙනවා. ඔව් අර කැමරාවක් තියෙනවා. ඒකනේ. යක්කෝ බලන්න. යාළුවනේ කැමරා ගහලා තියෙන්නේ. කැමරා වැඩද? වැඩ නෑ නේද? වැඩ නෑ කියන්නේ මෙහෙමයි කියන්න බෑ. මේ කැමරා මෙතන ගහලා තිබ්බලා කැඩිලා. හරිද? සප්ලයි නෑ. මම හිතන විදියට සප්ලයි නෑ. කැමරා ගහලා ඉගෙන මොකක්ද දන්නේ. එකපාරට මේ ගෙදරින් අයින් වෙලා තියෙනවා. කැමරාවක්වත් මොකුත්ම හරිනේ. අපිට කිව්වේ මොකුත්ම අරන් ගිහිල්ලා නෑ කියලා. ඔව්. බඩු මොකුත් අරන් ගිහිල්ලා නෑ කිව්වා නේද? නෑ කිව්වා නේද? හැබැයි මචං හොඳ ගියා. මේ ගෙදර මොකක් කරන ලොකු සීනයක් වෙනවා. ඒ කියන්නේ අපි කතාව දන්නේ නැහැ. මේ කතාවත් හොයාගෙන අපි රැට ඇවිල්ලා මොකක් හරි බලමු. මේක කියන්නේ වෙන කේස් එකක් ඇයිද දන්නේ අපිට මේකට ඇවිල්ලා. නළුවක් දාගන්න වැඩක්ද? නළුවක් දාගන්න ඉන්නේ. හැබැයි ගොඩ කාලෙකින් පදිංචිලා නැහැ. ගොඩ කාලෙකින් පදිංචිලා නැහැ. අnder හදපු ගියා. අnder හදලා මේ ගියක් මේකට වලව් කියලා කිව්වේ. අලි වලව් කියලා කිව්වේ. ඔව්. අලි කියන්නේ මේකේ අර මේ අලි ඉඳපු කේස් එකක් තියෙන්නේ මේ. ඉස්සරම අලි ඉඳපු කේස් එකක් කිව්වේ. ඒ කියපු එක නම්ද කිව්වේ යාළුවනේ. අපි දන්නේ නැහැ. ඊට පස්සේ අර මේක සීන් එකේ වගේ වෙයි. මචං මේක බලු කූඩුවක්. නෙන්නේ කුකුල්ලු මොකක් කර කේස් එකක් බා. සප්ලයි දීලා වගේ බා. කරන්ට් එක තියෙනවා ගෙදර. කරන්ට් එක තියෙනවා. ඉතින් පස්සෙන් මේ ලයිට් කපලා නැහැ. ඒ කියන්නේ විදුලි බිල එහෙම ගෙවෙනවා. ඔව්. ලයිට් බිල ගෙවෙනවා. ගෙදෙට්ට එන්නේ නැහැ. එහෙම කේස් එකක් තියෙනවා. පිටිපස්සට ඕනේ නෑ නේද මේ කැමරාත් කේස් එකක් ඇටි දන්නේ යාළුවනේ මේ වීඩියෝ විනාඩි කීයක් කරනවද? 4.
අතවත් එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. ඔව්. එතනින් ගවලද බලන්න. කැමරාවක් තියෙනවා මම ඇතුළට එදින්න ඕනේ නෑ නේද උත්තර මොකක්ද කැමරාවලින් බලනවා දන්නේ නැහැ. යාළුවනේ මොකක්ද දන්නේ නැහැ මෙතන කේස් එක වෙලා තියෙන්නේ. අපිත් හරියටම දන්නේ නැහැ. ආරංචියක් මත තමයි ආවේ. ආරංචියක් මත තමයි ආවේ. මොකක් හරි වෙලා තියෙනවා හැබැයි නේද? යම් කිසියක් ආත්මවිද්‍යාවක් වෙලා තියෙනවා. කිසිම හානියක් කරන්න නෙවෙයි ආවේ මෙතෙන්ට. අපි මෙතෙන්ට ආවේ නේද බස්? ඔව්. මෙතෙන්ට ආවේ මේ ආරංචියක් මත ආවේ. ඉතින් අපි හිතුවේ අපි හිතුවේ ගොඩක් මේ වෙලා ඇති ඕල්මන් ඉන්න එහෙම කියලා අපි හිතුවේ. ඉතින් අපි මොකද තාන්නේ නෑ නේද? නෑ පොඩි හොල්මන් ගතියක් තියෙනවා නේද? නැත්තිත් නෑ. පොඩි අද්භූත ගතියක් තියෙනවා. නෑ කියන්නේ මෙහර අතර මොකද්ද උඩ තියෙන්නේ? වතුර ටැංකියක් වගේ මොකක්ද කියන්නේ? ඇයි දන්නේ මේකට ආවේ අලි වලවුල්නේ. නෝරන් බලන් ඉන්නවද දැන්? යාළුවනේ කැමරාව හීට් වෙලා කැමරාව කියන්නේ ෆෝන් එකම හීට් වෙලා කැමරාව මොකද උනේ? ස්ට්‍රක් වුණා. ස්ට්‍රක් වුණා. ෆෝන් එක ස්ට්‍රක් වුණා. ෆෝන් එක ස්ට්‍රක් වුණා. කැමරාව කියන්නේ ෆෝන් එකම හිර වෙලා ගියා. ඔව්. ඒ කියන්නේ වෙන්දර වෙන්නේ නෑනේ බං ඕක. ඒකනේ. එදා විනාඩි කීයක්ද වීඩියෝ එක අර හරි ගත්තේ? 10ක් විතර තිබ්බා නේද? නෑ වැඩි. එක්කරි වුණා. ආයි ගත්තේ. යාළුවනේ අපි යන්. යන්නේ තමයි ඇත්තටම හොඳ. ඒ කියන්නේ කැමරාව ගහලා තියෙනවනේ බා. අපි යනවා බයි. අපි මේ YouTube channel එකකින් නේද? නැත්තම් අපි හොරගම් කරනවා කියන්නේ. ඔහු ගෙදර බඩුත් මුකුත් අරන් ගිහලා නැහැ කියලා කිව්වන් නේද බා? කැමරාව එකක් දින්නේ. ඒ කියන්නේ හොඳ සල්ලිකාරයෙක් නෝ ගියා. මේ ඇන්තූරිය බෙලක් අරන් යනවද? නෑ නෑ මුකුත් තරයි යන්නේ මම දුබර. ඉතින් ඇන්තූරිය කල ඔයාලට ඕන අරගෙන නෑ ඒත් එන්නේ බා. අන කියන්නත් බෑ කියන්නේ. අන කියන්නෙම නෑ. කියන්නේ. අල්ලිපා. යන්න බෑ අපිට. මේ ගේට් එකත් තාලා මේ ගියා. හැබැයි මාර මේ අමුතු වයිබ් එකක් තියෙන්නේ මෙතන. ඔව් අමුතු එකක් තියෙනවා. අපේ යාළුවනේ රටේ. ඉතින් අපේ රටේ තියෙනවා අපි මේ වීඩියෝ එක පොඩ කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ. ඉතින් මේ අදට අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න යාළුවනේ. මේකෙ සෙට්ටම රෑ එන්න බෑ. ලොකු ක්‍රිමිනල් කේස් එකක් වටිනවා. නේද? අනිවාර්යයෙන්. ලොකු කේස් එකක් කරනවා. ඉතින් මේ මෙතන හොල්මන් සිද්ධිය ඇති ඒ වුණාට මේක දෙට එන්න බෑ. එන්න කියන්නේ අපේ ආරක්ෂාව මත. ඔව් අපේ ආරක්ෂාව මත ඊට පස්සේ කූරු ගණන් ගන්න ඕනොත් එහෙම මේ ඒකින්ද යාළුවනේ අදට ඔයගොල්ලෝ ගිහින් එන්න අමතක නොකර මේ වීඩියෝ එක බලපු නැති කට්ටියක් බලන්න ෂෙයා කරන්න. අපි ඉස්සරහටත් මීට වඩා සුපිරි වීඩියෝ ගොඩක් ගේනවා. ඉතින් වැඩත් එක කරගන්න අමාරුයි. ඒකයි සතියට වීඩියෝ එකක් වගේ අඩුවෙන් වැටෙන්නේ. අනිවාර්යෙන් අපිත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් අදට අපි ගිහින් එන්න. සුබ දවසක්.